ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අද ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ අපි කොහොමද මේ කට්ට ටිකක් තලා ගන්න. කුරුඳු වල කට්ට තලනවා කියලා කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්නේ. ඉතින් මගේත් කුරුඳු වල නුහුරු පෑහීමක් කරා. ඉතින් නුහුරු පෑහලා ඉතුරු වෙන මේ අතු වලින් තමයි මම මේ කට්ට තලන්න හදන්නේ. ඉතින් මේ දවස්වල කුරුඳු වල මල් තියෙන නිසා කුරුඳු තැලෙනවා අඩුයි. ඉතින් මේකෙත් සාමාන්‍ය පොඩ්ඩක් කට්ට තලා ගන්න අමාරුයි. ඉතින් කපා ගත්ත ගමන් ගෙනෙන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් වතුර බැරල් එකක හරි එහෙම නැත්නම් ටැංකිය එක හරි ටිකක් පැයක් දෙකක් දාලා තියන්න. එතකොට ටක් ගාලා මේකේ පොත්ත ගැලවෙනවා. ඉතින් කුරුඳු කට්ට කිලෝ එකක් සාමාන්‍යයෙන් 250න් උඩ වගේ යනවා වියලි කට්ට කිලෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට පෝර ටිකක් ගන්න ඊට අමතරව නඩත්තු වියදමට යම් ගාණක් හොයාගන්න පුළුවන්. තමන්ගේ ගෙවත්තේ තමන්ගේ කුරුඳු ටිකක් තියෙනවා නම් මේකෙන් බලන්න ඕගොල්ලෝ උපරිම ලාභයක් ගන්න. ඉතින් ඒක තමයි කට්ට තලලාත් යම් මුදලක් ගන්න පුළුවන්. ඉතින් මේ කපාගත්ත කුරුඳු ටිකේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මම මේ සාමාන්‍ය ටිකක් උස අඩි දෙකක් විතර උස කොටයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ කොටේට මිටිය සාමාන්‍යයෙන් අනිත් පැත්තේ කියන්නේ මිටියේ ටිකක් හරහාට වැටෙන්න තමයි මම අරගෙන තියෙන්නේ. අරගෙන මේ ලීයට ටිකක් සාමාන්‍ය විදියට තාලනකොට මේ පොත්ත ගැලවිලා යනවා. ගැලවෙන අඩු වගේ නම් තමයි මම කිව්වේ අර වතුරේ දාලා ගන්න ඕනි. එහෙම නැත්නම් ගැටලුවක් නැහැ. මේ විදියට තලා ගන්න පුළුවන්. තලාගෙන මේ කොටු ටික අයින් කරලා මේ පොත්තු ටික හොඳට කොළ ඉවත් කරලා නැටි කෑලි එමෙතන ලී කෑලි ඇවිල්ලා තියෙනවා නම් ඒ ටිකත් ඉවත් කරලා හොඳට වේල ගන්න. වේල ගත්තට පස්සේ මේකේ තියෙන කුඩු ටික ඉවත් කරලා ඔයගොල්ලන්ට පුළුවන් වෙළඳපොළට කවර වලට දාලා ගිහින් විකුණ ගන්න. ඉතින් මේක ගොඩක් වෙලාවට භාවිතා වෙන කුරුඳු තෙල් වලට ඊට අමතරව වෙනත් අවශ්‍යතා සඳහාත් මේවා භාවිතා කරනවා. ඉතින් හැමෝටම කියනවා තමන්ගේ කුරුඳු වගාවේ කිසිම දෙයක් ඉවත දාන්න එපා. ඒක ඔයගොල්ලෝ නුහුරු පෑයලා අතු ටික දිරලා ගියා වගේ නෙමෙයි. ඔයගොල්ලන්ට මේකෙන් යම් ගාණක් ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය ලොකු ඉඩමක් තියෙනවා නම් කවුරු හරි දවසට කුලියක් දීලා තැලුවත් මේකෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට පෝර ටික ගන්න, එහෙම නැත්නම් නඩත්තු වියදමට, ගස් ටික බඳින්න යන වියදමට ඔය වගේ යම් වියදමක් කවර් කරගන්න පුළුවන් වෙනවා මේ වගේ අතිරේක ආදායමකුත් ලබා ගත්තොත්. ඉතින් හැමෝටම කියනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ වලට like එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ ටික share කරන්න. හැමෝටම බලන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.